සිංහල හා බෞද්ධ සංස්කෘතියේ ඉතාමත් අපූරු දෙයක් තමයි දානමය පින්කම කියන්නේ. ඉතින් මේ දානමය පින්කම කරන්න පුළුවන් තවත් එක් විදිහක් තමයි දන්සලක් දෙන එක. ඉතින් ශ්‍රී ලාංකිකයන් දහස් දෙනෙකුගේ බඩ පුරවන මේ දන්සල් 100 ගණනාවකට නොමිලේ ගෑස් දීමට අපිට අද හැකි වුණා. කොටුවත් එක්සත් තරණ කියලා අපි සංවිධානය කරලා තුන්වෙනි වාරට පවත්වන මහා මේ දන්සලේ ලාෆ් ආයතනයෙන් කරන මේ අනුග්‍රහයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට අවුරුදු 3ක් තිස්සේ මම දන්සලට සහයෝගය දුන්න මේ ලාෆ් කම්පැනියේ අපිට ප්‍රතුමාලාගේ ධෛර්ය සායන වටිනවා. SP Education කියන ගිණුම් කරන අධ්‍යාපන ආයතනයෙන් අපි නවගම පත්තියන් දේවාලයේ මේ ඉන බැතිමත්තුන්ට මේ සුද්දන්සලක් මේ කරේ. ඒකට අපි මේ පොඩි පණිවිඩයක් විතරයි දුන්නේ ලාෆ් කම්පැනියට. ඒකේ පොඩි දැනුවත් වීමෙන් අපිට මේ කිසිම රස්තියාදුවකින් නැතුව අපිට මේ කෙටි කැමතුමකින් විතරක් අපිට ගෑස් එක ෆ්‍රී ඔමිලේ ලබා දීලා මේ කරපු සමාජ සත්කාරයෙන් අපිට මේ සුද්දන්සල අර කොස්ට් එක අඩු කරගෙන මේ කිසිම බාධාවකින් නැතුව කරගන්න ලැබුණා. අද දින අප ආන්දෝල අපේ කරුණාකර සහ වැඩිහිටියන් විසින් පස්වෙනි වර්ෂත් ඉදිරිපත් කරන පොසොන් දන්සලක අපට විශාල අනුග්‍රහයක් මම හිතන්නේ මේ වසර පහෙන් තියෙන නායකත්වය දාපු දක්වපු ලාභ්‍ය සමාගමට ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ලාභ්‍ය සමාගම කියන්නේ අපේ දේශීය රටේ නිපදවන අපේ ආයතනයක්. අපි ඒක නිසා අපේ හදවත වගේ ලාභ්‍යස් මම හිතන්නේ ආයතනය. ඉතින් ඒක නිසා අපට මේ දක්වන සහයෝගයට මම හිතන්නේ අපි ගොඩක් පිං. අපි මුල්ලේරියාව ගල්වාන එක්සත් වෙළඳ ව්‍යාපාරික සංගමය අපි මේක තුන්වෙනි වතාවට තමයි මේ පවත්වන්නේ. අපි මේ පාර තමයි අපිට ආයතනයේ ගෑස් ලාභ සමාගමෙන් ශක්තියක් වුණා අපේ මේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා. ඇත්තටම ඒකට අපි ලාභ ගෑස් සමාගම දෙහිමි ස්තුතිවන්ත වෙනවා. ලාභ් ගෑස් සමාගම මේ අවුරුද්දේ වෙසක් පොය සහ පොසොන් පොය නිමිත්තෙන් මේ සංවිධානය කරපු ලංකාව වටේම සංවිධානය කරපු දන්සල් විශාල ප්‍රමාණයකට අපි සහයෝගය ලබා දුන්නා. ඒකට හේතුව තමයි මේ අපේ ජනතාව, මේ අපේ සංස්කෘතිය සහ මේ අපේ දර්ශනය, මේ බෙදා හදා දීමේ දර්ශනය, මේ බෙදා හදා දීමේ සංස්කෘතිය ඉදිරියට අරගෙන යන එකට සහයෝගය දීම තමයි ලාභ් ගෑස් සමාගම අපි මේ සහයෝගය ලබා දෙන ඒ අරමුණ වෙනුවෙන්. මේ විතරක් නෙමෙයි අපි ශ්‍රී දළදා මාලිගාව ඇතුළුව විශාල ආගමික ස්ථාන රාශියකට නොමිලේ ගෑස් ලබා දීම සිදු කරනවා. ඒත් එක්කම මේ ප්‍රදේශ ආශ්‍රිතව සුළුවෙන් සහ මහා පරිමාණයක සිදු කරන දන්සල් විශාල ප්‍රමාණයකට ලාභ් ගෑස් ලබා දීම හරහා අපි පෙන්눔 කරන්නේ දේශීය සමාගමක් විදිහට, වගයුතු සමාගමක් විදිහට මේ රටේ සංස්කෘතියේ ප්‍රගමණයට සමාගමක් විදිහට අපි දක්වන දායකත්වය. I must say I'm so impressed and I'm very thankful to LAF for coming and sort of giving us some kind of a hand. This Dansala is always organized by the community, so we appreciate LAF for coming forward and giving us a hand this time. වැලිවතුගොඩ නිව් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය මගින් 11 වෙනි වරට සංවිධානය කරන පොත්තු දන්සල අද දින ආරම්භ කරනු ලැබුවා. අද විශාල පිරිසක් බලපිටියව ජනතාවගේ මේ අවස්ථාවට එක් වී සිටිනවා. ඒ සඳහා අපිට ලාභ් ගෑස් වලින් අපිට පූර්ණ අනුග්‍රහය දැක්වුවා. අපි තාමත්ම අගය කොට සලකනවා මේ අවස්ථාවේදී අපිට ලබා දුන්නු සහයෝගය පිළිබඳව. දන්සල් වෙනුවෙන් මේ ලබා දෙන සහයෝගයට අපි අපේ ගෞරවයක් ස්තුතියක් බලපිටිය ජනතාව වෙනුවෙන් ලාභ් ගෑස් සමාගමට මේ අවස්ථාවේදී පුද කරනවා. අපි හත්වෙනි වරට දෙන මේ බද්දන්සල මෙවරත් පවත්වනවා. ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත කරන මේ 3000 4000 ජනකායකට අපි දෙන බද්දන්සල සඳහා විශේෂ අනුග්‍රහයකින් නොමිලේ ක්‍රියාකේ ලාභ ආයතනය විසින් දෙන ලාභ් ගෑස් ලබා දුන්නා. ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.